ප්‍රශ්න දෙකක් කවුද දැක්කේ කාවද දැක්කේ right අපි බලමු මේ ප්‍රශ්න දෙක අපි කොහොමද නිවැරදිව අහන්නේ නිවැරදිව නිර්මාණය කරන්නේ කියන එක දැන් මේකේ පළවෙනි ප්‍රශ්නේ කවුද දැක්කේ ඒතර දැක්කා කියන ක්‍රියාව කරේ කවුද කියලායි මෙතනින් අපි අහන්නේ එතකොට කවුද දැක්කේ දැකපු කෙනා තමයි අපි දන්නේ නැත්තේ එහෙනම් නොදන්නා පදය හෙවත් x පදය ලෙස හඳුන්වන්නේ කවුද කියන පදය එහෙනම් අපි නොදන්නා පදය කවුද එය අපි ප්‍රශ්න පදයේ විදිහට සකස් කර ගන්නවා who අපි දන්නේ නැත්තේ මේ දැකපු කෙනා එහෙනම් who දැක්කා who saw who saw කවුද දැක්කේ මෙන්න ඊටාම සරලයි who saw කවුද දැක්කේ දැන් මේකේ ප්‍රශ්න පදය වාක්‍ය කර්තෘ පදයේ බවට පත් වෙලා ඒ නිසා වෙනත් උපකාරක පදයක් අවශ්‍ය නැහැ වාක්‍ය ප්‍රශ්නයක් බවට පත් කර ගැනීමට කවුද දැක්කේ who saw කවුද දැක්කේ ඔයාව who saw you who saw you who saw you කවුද දැක්කේ ඔයාව එතකොට you කියන එක මෙතන මතක තබා ගන්න you කියන පදය කර්ම පදයේ බවට පත් වෙනවා ක්‍රියාවට භාජනය වෙන දේ බවට පත් වෙනවා you කියන පදය who saw you ක්‍රියාව කරන්නේ who කරපු කෙනා තමයි අපි දන්නේ නැත්තේ කවුද දැක්කේ saw you ඔයාව ඉතින් අපිට මේක තව ඕන විදිහකට හදා ගන්න පුළුවන් කවුද දැක්කේ ඔහුව who saw him නමුත් මෙතන ඔබ ඉතා හොඳින් මතක තබා ගත යුතුයි මේ saw කියන ක්‍රියාපදයට පසුව යෙදෙන පදය කර්ම ස්වරූපයෙන් තියන්න ඕනේ object form එකෙන් තියන්න ඕනේ that is very important you don't forget that if you put that noun in the subject form then the sentence is incorrect right so that is important who saw he කියන්න බෑ ඔබට එමුණොත් වැරදි වාක්‍ය ඒ ඊටාම වැදගත් who saw him who saw you මොකද you කියන පදේ කර්තෘ පදයක් කර්ම පදයක් දෙකම you ඒ නිසා you ම බවට පත් වෙනවා නමුත් එය he බවට පත්වීමේදී ඔහු නම් ඒ පදය එය him ලෙස වෙනස් විය යුතුයි ඒ වගේම කවුද දැක්කේ ඇයව who saw her කවුද දැක්කේ ඇයව who saw her කවුද දැක්කේ මේක who saw this කවුද දැක්කේ අරක who saw that ලෙස ඔබට මේ වාක්‍ය නිර්මාණය කරගන්න පුළුවන් මේ ඊටාම අත්‍යවශ්‍ය වාක්‍ය රටාවක් කතනයේදී නමුත් ඒ නිවැරදිව ඔබ දැන සිටිය යුතුයි ඊළඟ පදය කවුද දැක්කේ කාවද දැක්කේ කියන එක අපි කොහොමද නිර්මාණය කරන්නේ එතකොට මෙතන කාවද කියන එක අපි නොදන්නා x පදයේ ලෙසට පාවිච්චි වෙන්නේ කාවද කියන එක එය වාක්‍යයේ කර්ම පදය මොකද දැකපු කෙනා නෙවෙයි එහෙනම් මේක අපිට මේ වචන දෙක පාවිච්චි කරලා හදන්න බෑ එතකොට අපි තරමක් මේක සකස් කරගන්න ඕනේ නිවැරදි විදිහට. එතකොට කාවද කියන එක ඉංග්‍රීසි වල ඊටාම ව්‍යාකරණ අනුකූලව අපි හැදුවොත් ඒක whom බවට පත් වෙනවා. ඉන් අනතුරුව simple past tense ප්‍රශ්න වාචී වාක්‍යයක් අපි නිර්මාණය කළ යුතුයි. Whom did you see? Whom did you see? කාවද ඔයා දැක්කේ? Whom did you see? කාවද ඔයා දැක්කේ? මෙතන මේ ඔයා කියන පදේ නැතුව අපිට මේ කාවද දැක්කේ කියන වාක්‍ය නිර්මාණය කරන්න බෑ. නමුත් මේ වර්තමාන ඉංග්‍රීසි වල අපිට මේ whom කියන පදේ වෙනුවට මෙතෙන්ට who කියන පදේ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි එහිදී ඔබ පරිස්සම් වෙන්න ඕනේ. මෙන්න මේ did you see කියන කොටස නිවැරදිව තියන්න. Who did you see? කාවද ඔයා කාවද ඇත්තටම ඔයා දැක්කේ? කාවද ඔයා දැක්කේ? එතකොට මෙතන දකින්න කෙනා ඔයා. you තමයි ක්‍රියාව කරන්නේ. දැකීමට භාජනය වෙන්නේ whom කියන පදය. ඒ ඔයාට who ලෙස වාක්‍ය මුලින් තියන්නත් පුළුවන් ඒක ව්‍යාකරණ අනුකූලව නිවැරදි නූතන ඉංග්‍රීසි භාෂාවේ අනුව. මතක තියාගන්න කවුද දැක්කේ who saw කවුද දැක්කේ ඔයාව who saw you කාවද දැක්කේ whom did you see or who did you see මෙය ඉතින් හොඳින් මතක තබා ගන්න.